ආයුබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. අස්වැසුම සම්බන්ධ තොරතුරු වගේම මහජනතාව වෙත රජයෙන් ලැබෙන වෙනත් සහනයන් සම්බන්ධ අලුත්ම තොරතුරු හරියටම ගෙන එන අස්වැසුම නිවුස් YouTube නාලිකාව තුළින් අදත් ඔන්න අරන් ඇවිත් තියෙන්නේ 2026 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් සිසුන්ට ලැබෙන්න යන සුවිශේෂ සහනයක් සම්බන්ධයෙන්. ඉතින් ඒ සුබ ආරංචිය මොකක්ද කියලා කියන්න කලින් ඔබ තාමත් අස්වැසුම නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබස්ක්‍රයිබ් කරන්න. අලුත්ම තොරතුරක් දාපු සැනින් දැනගන්න නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. 2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන් පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වන වවුචර් පත් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2025 පාසල් වාරය අවසාන වන විට ප්‍රතිලාභීන් වෙත මෙම වවුචර් පත් ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව එම වවුචර් පත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සුබසාධක ප්‍රතිලාභ ලබා දීම සඳහා සකස් කරනු ලැබ ඇති තිලිනපත් ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කිරීමට හැකිවන අයුරින් QR කේත අංකයක් සහිතව ආරක්ෂිතව මුද්‍රණය කර ප්‍රතිලාභී සිසුන් වෙත ලබා දීමට සැලසුම් කර ඇති බවයි දැනගන්න ලැබෙන්නේ. මෙම වැඩසටහන යටතේ සමස්ත දිවයිනේම ශිෂ්‍ය සංඛ්‍යාව 250ට අඩු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 6,44,000ක්. ශිෂ්‍ය සංඛ්‍යාව 251 සිට 500 දක්වා වන වතු පාසල් වල ඉගෙනුම ලබන සිසුන් 53,093ක්. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 30ක සිසුන් 2,300ක් සහ පිරිවෙන්වල තෝරාගත් ගිහි පැවිදි සිසුන් 30,000ක් සඳහා මෙම වවුචර් පත් ලබා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරු ඉදිරියේදීත් එසැනින් දැන ගැනීමට නම් අස්වැසුම නිවුස් YouTube නාලිකාව අදම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත්ම වීඩියෝවක් දාපු සැනින් බලන්න නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න.